ඇය නදීෂා පංචාලී. හෙදියක් ලෙස සේවය කළ ඇය හදිසියේම ජීවිතයට සමුදුන්නේ ඇයගේ සමීපතමයින්ට දරාගත නොහැකි දුකක් අත්කර දෙමින්. ඇයගේ සැමියා මේ කෙලෙස නම් දරාගන්නද? සමාජ මාතයෙන් දැනගන්න ලැබුණු විදිහට නම් ඇයගේ දරු ප්‍රසූති අවස්ථාවේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් නිසා ඇය ජීවිතයට මෙලෙස සමුදුන්නා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඇයගේ පුංචි බිලිඳාට හානියක් නොමැති බව තමයි සමාජ මාධ්‍ය හරහා අපට දැනගන්න ලැබුණේ. ඇගේ සමීපතමයෙකු ඉතාමත් සංවේදීව මෙලෙස සටහනක් තමා තිබුණා. අවර කිරි සැඟව කිය හිරු ඔබම වෙයි මැනික. ගොළු අප සලිත කළ හඬ ඔබෙයි නැසී කිය. කිසිම ලෙසකින් නිබඳ එක් හඳක් නොබමින්ද. නොබත් දේවතාවකි මෙලොව තුළ මම දුටුව. නොම දැනම දුක්වින්ද ඇති කියා සිතුවද. ගතේ සවියෝ පැවති හිතහයිය බෙඳුනද. ලෝවේ ඇති එකම දහම අනියතම පසක් කර අපෙන් අද නික්ම ගිය. නුඹයි අපේ මිනි පහන කඳුළුදී නිවී කිය. නුඹ කළ පින් බලෙන් මතු උපදින කිසි භවයක මෙවන් අකල් මරණයක් නොම වේවා.